ආයිබන් ඔයාලට සුබ දවසක්. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ vehicle sale ලංකා අපේ අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයාලගේ වාහන Facebook, YouTube, TikTok, WhatsApp හරහා ඉක්මනින් විකුණා ගැනීමට අපේ description එකේ අපගේ WhatsApp number එක දාලා තියෙනවා. ඒ හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒත් එක්කම වීඩියෝ වලත් අපි දාලා තියෙන number එක. ඒ වගේම මොනවා හරි වාහනයක් හොයනවා නම් ඒ වාහන පිළිබඳ විස්තර වලට දැනගන්න අපිව subscribe කරලා follow කරලා like කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අදත් තියෙනවා ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන වාහන ටිකක් අපි යම් වීඩියෝ එකට. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota වර්ගයේ වෑන් රථයක්. මෙවරත 2005 වර්ෂයේ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. paint body condition body peel ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. දොර 4 වෑන් රථයක්. ඒ වගේම engine running condition tyre battery alloy wheels ද හොඳ තත්ත්වයේ තියෙනවා. රථයේ dual AC full option adjustable rotatable seat වගේ පහසුකම් තියෙනවා. මුළු වටිනාකම කියන්නේ ලක්ෂ 63ක වගේ මුදලක්. දැනට තියෙන මොරොන්දොඩ ප්‍රදේශයේ. ඔයාලට මෙම රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan Bluebird Sylphy G11 ගෙන ගන්නේ මෝටර රථයක්. මේ රථය 2011 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා රෙජිස්ටර් කරලා තියෙන්නේ. දැනට දෙවෙනි අයිතිකරු සතු පවතිනවා. රථයේ paint body condition ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම engine running condition tyre battery alloy wheels ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ව පවතිනවා. license insurance ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට කළුතර ප්‍රදේශයේ මෙම රථය full option මෝටර රථයක්. ඒ වගේම මෙම රථයේ සියලුම සර්විස් කරලා තියෙන්නේ ඔටෝමි රැච් හරහා තමයි සර්විස් කරලා තියෙන්නේ. දැන මුළු වටිනාකම කියනවා ලක්ෂ 66ක වගේ මුදලක්. රථය සඳහා පිනෑස් පහසුකම්ද ලබා දෙන්න පුළුවන්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මෙන්න යාළුවනේ ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Bajaj 2 stock වර්ගයේ HT number ත්‍රිරෝද රථයක්. මෙම රථයේ paint තට්ටු body condition හොඳ තත්ත්වයේ තියෙනවා. engine running condition 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම ටයර් තුනම අලුතෙන් දාලා තියෙන්නේ. බැටරියත් අලුතෙන් යොදලා තියෙන්නේ. මෙම රථයේ දැනට තියෙන දෙවෙනි පොත. ඒ වගේම රථයේ තියෙන දැනට මාළඹේ ප්‍රදේශයේ දැනට නිවසේ පාවිච්චි කරන්නේ වැඩට යන වාහනයක්. රථයේ මුළු වටිනාකම කියන්නේ ලක්ෂ 7ක වගේ මුදලක්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan Vanette වර්ගයේ වෑන් රථයක්. මෙම රථය high roof දොර 4 වෑන් රථයක්. paint body condition හොඳ තත්ත්වයේ තියෙනවා. engine running condition tyre battery හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ව තියෙනවා. license insurance අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට මන්නාරම් ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 16,50,000ක වගේ මුදලක්. මෙම රථය ඔයාලට ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න හොඳ තත්ත්වයේ තිබෙන LE number Mitsubishi ලොරි රථයක්. මෙම රථයේ paint body condition හොඳ තත්ත්වයේ තියෙනවා. engine running condition tyre battery ද හොඳ තත්ත්වයේ පවතිනවා. original පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ව තියෙනවා. license insurance ද අප්ඩේට් පවතිනවා. මෙම රථයේ තියෙන දැනට බණ්ඩාරවැල් ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 22,75,000ක වගේ මුදලක්. රථය සඳහා පිනෑස් පහසුකම් ද ලබා දෙන්න පුළුවන්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Mahindra Maxima වර්ගයේ DAC number ලොරි රථයක්. මේ රථයේ paint body condition තට්ටු හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම ඇලුමිනියම් බොඩි එකක් සවි කරලා රෙජිස්ටර් කරලා තියෙන්නේ. engine running condition tyre battery ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ව තියෙනවා. license insurance ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට ගලේවල ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 21,50,000ක වගේ මුදලක්. රථ සඳහා පිනෑස් පහසුකම් ද ලබා ගන්න පුළුවන්. ඔයාලට මේ රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන බජාජ් වර්ගයේ තීරෝද රථයක්. මෙම රථය වයිකාණ්ඩයේ තීරෝද රථයක්. පේන්ට් රෙදි හොඳ තත්ත්වයේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර් බැටරි හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් පවතිනවා. මුළු වටිනාකම කියන්නේ ලක්ෂ 12ක වගේ මුදලක්. දැනට තියෙන්නේ අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේ. ඔයාලට මෙම රථ සඳහා ෆිනෑන්ස් පහසුකම් ද ලබා ගන්න පුළුවන්. රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා.
යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Shellarගේ වෑන් රථයක්. මේ රථය flat roof දොර 4 දිග මොඩල් වෑන් රථයක්. රථය අලුතෙන් පේන්ට් කරලා තියෙන්නේ. බොඩි ෆීලි ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. මෙම රථයේ පවර් ස්ටීරින්, පවර් ෂටර්, සෙන්ටර් ලොක්, සීට් පෙලි 4 සමන්විත වෑන් රථයක්. දැනට තියෙන්නේ ගාල්ල ප්‍රදේශයේ. මෙම රථයේ මුළු වටිනාකම කියන්නේ 34,50,000ක වගේ මුදලක්. ඒ වගේම 17,000ක් දක්වා පිනස් පහසුකම් ලබා ගන්න පුළුවන්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Mahindra Maximo වර්ගයේ ලොරි රථයක්. මෙම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, තට්ටු හොඳ තත්ත්වයේ තියෙනවා. එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට ගලේවල ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 15,00,000ක වගේ මුදලක්. කැනපියත් රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට රථ සඳහා පිනස් පහසුකම් ද ලබා ගන්න පුළුවන්. රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota LH30 වර්ගයේ වෑන් රථයක්. මෙම රථය අලුතෙන් පේන්ට් කරලා තියෙන්නේ. 1982 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. අලුතෙන් ටයර් දාලා බැටරි ද අලුතෙන් දාලා තියෙන්නේ. වොරන්ටි තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථේ පවර් ස්ටීරින් වගේ පහසුකම් තියෙනවා. දැනට තියෙන්නේ පුත්තලම ජයබිම කියන ප්‍රදේශයේ තමයි තියෙන්නේ. මුළු වටිනාකම 17,000ක වගේ මුදලක් කියලා තියෙනවා. ඔයාලට රථය සඳහා පිනස් පහසුකම් ද ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan VRG වර්ගයේ 30 නම්බර් වෑන් රථයක්. දැනට තුන්වෙනි අයිතිකරු සතුව තමයි තියෙන්නේ. දැනට පන්සලක තියෙන මේ රථය. රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් හොඳ තත්ත්වයේ පවතිනවා. ඒ වගේම ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. මෙම රථය දැනට තියෙන්නේ ගාල්ල උඩුගම් ප්‍රදේශයේ. මුළු වටිනාකම කියන්නේ 16,000ක වගේ මුදලක්. රථය සඳහා ඔයාලට පිනස් පහසුකම් ද ලබා දෙන්න පුළුවන්. රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් හොඳ තත්ත්වයේ තිබෙන Nissan Caravan වර්ගයේ 54 නම්බර වෑන් රථයක්. මේ රථයේ දොර 4 ෆ්ලැට් රූෆ් වෑන් රථයක්. රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, බොඩි පීලි තාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. මෙම රථයේ සීට් පෙලි 4, ඒ වගේම පවර් ස්ටීරින්, බ්ලූටූත් සෙටප් වගේ පහසුකම් තියෙනවා. දැනට තියෙන කිල්ලගස්කඩ ප්‍රදේශයේ ඔයාලට රථ සඳහා පිනස් පහසුකම් ද ලබා ගන්න පුළුවන්. රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මෙන්න යාළුවනේ තවත් හොඳ තත්ත්වයේ තිබෙන Tata Cube 2 වර්ගයේ ටිපර් රථයක්. මෙම රථයේ තට්ටු, බොඩි කන්ඩිෂන් හොඳ තත්ත්වයේ තියෙනවා. එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. මෙම රථය නිෂ්පාදනය කරලා තියෙන 2010 වර්ෂයේ, රෙජිස්ටර් කරලා තියෙන 2012 වර්ෂයේ. මුළු වටිනාකම කියලා තියෙනවා 35,000ක වගේ මුදලක්. රථය සඳහා පිනස් පහසුකම් ද ලබා දෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඔයාලට මෙම රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ මෙන්න තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන JAC වර්ගයේ LD නම්බර ලොරි රථයක්. මෙම රථය නිෂ්පාදිත වර්ෂයේ 2007 රෙජිස්ටර් කරලා තියෙන 2007. රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, තට්ටු ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඇලුමිනියම් බොඩි එකක් සවි කරලා තියෙන්නේ. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ මුළු වටිනාකම කියන්නේ 32,000ක වගේ මුදලක්. මෙම රථයේ තියෙන දැනට අඹම්පොළ ප්‍රදේශයේ රථය සඳහා පිනස් පහසුකම් ද ලබා ගන්න පුළුවන්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. මෙන්න යාළුවනේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන PQ නම්බර් ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක්. මේ රථය අලුතෙන් පේන්ට් කරලා කැනපිය රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒ වගේම එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි ද හොඳ තත්ත්වයේ පවතිනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථය දැනට තියෙන්නේ මීගමුව ප්‍රදේශයේ. මෙම රථ සඳහා පිනස් පහසුකම් ද ලබා ගන්න පුළුවන්. මුළු වටිනාකම කියන්නේ 19,000ක වගේ මුදලක්. රථය සඳහා පිනස් පහසුකම් ද ලබා ගන්න පුළුවන්. ඔයාලට රථය ගැලපෙනවා නම් පරීක්ෂා කරලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා.